ඩොලර් බිලියන 100ක්. අද අපි කතා කරන්නේ ලෝකයේ වටිනාම මූලද්‍රව්‍ය ගැන. එයා තමයි කතා කරන්න යන්නේ ෆ්‍රැන්සියම් ගැන. ෆ්‍රැන්සියම් ඉන්නේ කීයද දාවර්තිත වගේ 87 වෙනියට. ඉතින් මේක වීඩියෝ සීරීස් එකක් නිසා මම ඔයාලගේ ඉල්ලනවා ඔයාලා ඊළඟට දැනගන්න කැමති මූලද්‍රව්‍ය මොකක්ද කියලා. අපි ඒ ගැන කතා කරමු. ෆ්‍රැන්සියම් කියන කෙනා හරීම අස්ථාවරයි. සාමාන්‍යයෙන් අපි කියනවා එයා සාමාන්‍යයෙන් ෆ්‍රැන්සියම් 223 කියලා සමස්ථානිකයක් තියෙනවා. ඒ සමස්ථානිකේ විනාඩි 22කින් ෂේ වෙලා යනවා. ඒතර එච්චර මේක අස්ථාවරයි. ඉතින් ෆ්‍රැන්සියම් කියන එක අපි සාමාන්‍යයෙන් කියනවා ආවර්තිතවගේ විකිරණශීලී මූලද්‍රව්‍යයක් කියලා. ඒක සාමාන්‍යයෙන් පාංශු ක්ෂාර ලෝහ වලට තමයි අයිති වෙන්නේ. ක්ෂාර ලෝහ වලට තමයි අයිති වෙන්නේ. නමුත් ෆ්‍රැන්සියම් ගැන කිසිම විද්‍යාත්මක තොරතුරක් නැහැ. ඒකට හේතුව තමයි ෆ්‍රැන්සියම් තියෙන්නේ පොඩි වෙලාවක්. විනාඩි 22ක් වගේ. ඒතර ඒකත් එක්ක මොකද වෙන්නේ? ඒක ක්ෂණිකව ෂය වේවිගෙන යන නිසා මෙයාගේ ලොකුවට ප්‍රතික්‍රියාශීලීත්වයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒතර ෆ්‍රැන්සියම් මුළු ලෝකෙටම හොයාගෙන තියෙන හරිම පොඩි ප්‍රමාණයක්. මේ තියෙන ෆ්‍රැන්සියම් ලෝහයේ අන්තර්ගත වෙන ෆ්‍රැන්සියම් මේ එලිමන්ට් එක අන්තර්ගත වෙන khනිජයක් තියෙන. ඉතින් හරිම පොඩි ප්‍රමාණයක් ලෝකෙටම තියෙන. මේ බලන්න මෙන්න මෙතන හරි ලස්සන මේ වීඩියෝ එකේ ලස්සන කතාවක් කියන මොකද්ද? ග්‍රෑම් 100ක් ෆ්‍රැන්සියම් ග්‍රෑම් 100ක් හදන්න කොච්චරක් වැය වෙනවද මුදලක්? ඩොලර් බිලියන 100ක්. ඩොලර් බිලියන් 100ක් වැය වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ඩොලර් බිලියනයක් කියන්නේ කොච්චර ලොකු ගාණක්ද නේද? ලංකාවේ ආර්ථිකයම වගේ තියෙන ඩොලර් බිලියන් 100ක් විතර. එතකොට ඒ වගේ ලොකු ප්‍රමාණයක් සාමාන්‍යයෙන් වැය වෙනවා ෆ්‍රැන්සියම් ග්‍රෑම් 100ක් හදන්න. ඒකට හේතුව තමයි මේක ගොඩාක් විකිරණශීලී. දැන් හැදුවත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? හැදුවත් ෆ්‍රැන්සියම් ග්‍රෑම් 100ක් හැදුවොත් මිනිත්තු 22කට පස්සේ මේකේ ග්‍රෑම් 50 ඉතුරු වෙන්නේ අනිත් ටික ෂය වෙලා ගිහලා. තව මිනිත්තු 22කට පස්සේ මේකේ ඉතුරු වෙන්නේ ග්‍රෑම් 25යි. අර අර්ධායු කාලය කියලා අපි කියන්නේ. එතකොට වැඩක් නැහැ හැදුවත්. හදන්නත් ලොකු මුදලක් යනවා. එතකොට මේ ෆ්‍රැන්සියම් කියන මූලද්‍රව්‍ය හොයාගන්නේ මාගරිට් කැතරින් පෙරේ කියන විද්‍යාඥවරිය. එතකොට මෙයා මේ ප්‍රංශයේදී තමයි මේක හොයාගන්නේ. මේ ෆ්‍රැන්සියම් වලට ෆ්‍රැන්සියම් කියලා කියන්නේ මේක ප්‍රංශයේ හොයාගත්ත නිසා ෆ්‍රාන්ස් කියන අදහසෙන් තමයි ෆ්‍රැන්සියම් කියලා දාලා තියෙන්නේ. එතකොට මේ ෆ්‍රැන්සියම් කියන ලෝහය විකිරණශීලී කෙනෙක්. ඒත් එක්ක මේ ෆ්‍රැන්සියම් කියන ලෝහය හැදෙන්නේ ඇක්ටිනයිට් කියන ලෝහය විකාදනය වෙලා තමයි ෆ්‍රැන්සියම් හැදෙන්නේ. එතකොට මේ ඇක්ටිනයිට් කියන්නේ විකිරණශීලී එකක්. එයා විකාදනය වෙලා තමයි ෆ්‍රැන්සියම් සහ හීලියම් හැදෙන්නේ. එතකොට ෆ්‍රැන්සියම් කියන කෙනා ගැන ලොකු තොරතුරක් අපි දන්නේ නැහැ. ඒකට හේතුව ෆ්‍රැන්සියම් කියන කෙනා කොහොමද වෙන්නේ කොහොමද එයාගේ තියෙන ප්‍රතික්‍රියාශීලීත්වය කියන එක දන්නේ නැහැ අපි. මොකද හේතුව එයා අපිට ස්ථාවරව තියාගන්න බැරි නිසා. ඒත් එක්කම ෆ්‍රැන්සියම් ගැන අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් ෆ්‍රැන්සියම් වල ප්‍රතික්‍රියාශීලීත්වය ගැන සීසියම් ලෝහය අධ්‍යයනය කරොත් එයාට උඩින් ඉන්න කෙනා. ඉතින් ඒක ගැන දැනගන්න කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.